Welcome students. ඉතින් ICT එක කාලය ගත කරන ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ICT ඉගෙන ගද්දී අපිට පුතේ O level එකටම ස්පෙෂලි ටාගට් කරන්න පුළුවන්. O level වලට ફોකස් කරලා බොහොම සුළු පාඩම් වගේකින් මේ ICT කියන අමාරු විෂය ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. හැම දෙයක්ම දැනන් ඉන්න ඕනේ කියලා දෙයක් නෑ. මම හැම වෙලේම කියන එකක් තමයි it's not always need to hard learn. It's always what we need is smart learning. Hard learning නෙමෙයි පුතේ හැම වෙලේම ඕනේ smart learning. ඉතින් first of all ඔයගොල්ලෝ grade 8 ඉඳන් කතා කරන පාඩමක්. හැබැයි grade 10 වෙද්දී අමතක වෙලා තියෙන පාඩමක්. අද අපි කතා කරමු number systems. Number systems කියවනම් කට්ටියට උඩු යටිකුරු වෙන අමතක වෙලා තියෙන පාඩමක්. ඕගොල්ලන්ගේ grade 10 grade 10 වල lesson number 3 grade 10 lesson number 3 data representation methods. Data representation methods in computer system. Data representation methods in computer system. මම හිතනවා ඔය දුවල පුතාලා දන්නව ඇති කියලා ICT වල සාමාන්‍ය මිනිස්සු කතා කරන numbers නැත්තම් letters වලින් computer එක කතා කරන්නේ නැහැ. computer එක කතා කරන්නේ special indicator එකකින් binary language කියලා. මේ binary language වල තියෙන numbers මොනවාද? අපි මේ වගේ දැනගන්න ඕනේ key concepts වගේක් තියෙනවා. මේ key concepts ටික දන්නවා නම් පුතේ අපිට ලේසියෙන් මේ conversions ටික කරගන්න. අපි මුලින්ම බලමු මොනවාද මේ අපිට ඕන කරන key concepts ටික කියලා. number systems කතා කරද්දී. අපිට තියෙනවා ළමයි base number forms number systems වර්ග 4ක්. binary, octal, decimal and hexadecimal. නම් ටික කිව්වම බය වෙන්න ඇති. බය වෙන්න දෙයක් නැහැ. හරිම ලේසි. binary කියන්නේ ළමයි always base 2 එකේ යන numbers. ඒ කියන්නේ computer එක කතා කරන computer understanding language එකට අපි කියනවා binary language එක කියලා. so මේක හැම වෙලේම base 2 base 2 කියන්නේ ළමයි මේකේ තියෙන්න පුළුවන් numbers දෙකයි. හැම වෙලේම තියෙන්න පුළුවන් numbers දෙකයි. zeros and ones. good. octal කියන්නේ මේ වගේ base 8 numbers. base 8 numbers. එතකොට කියමු බලන්න මොනවද තියෙන්න පුළුවන් numbers ටික. numbers 8යි තියෙන්න පුළුවන්. ICT වල number systems කතා කරන්නේ start වෙන්නේ 0 0 1 2 3 4 5 6 7. ඔන්න octal base 8 numbers 8 ඔන්න ඔහොමයි අපි දාගන්නේ ඔළුවට. ඊට පස්සේ decimal. decimal කියන්නේ human numbers ටික. ඕගොල්ලෝ එදිනදා ජීවිතේ පාවිච්චි කරන්නේ. හරිම simple lazy numbers ටික. ඒක පුතේ base 10. base 10. එතකොට start කරන්නේ අපි 0 වලින් 0 1 2 3 4 5 6 7 8 and 9. ඔන්න නම්බර 10ක් තියෙනවා. 10ක් තියෙන්නේ අපි බිංදුවෙන් පටන් ගන්න හින්දා. ඔය වගේ පුතේ hexadecimal කියලා තව conversion එකක් තියෙනවා. එහෙම නැත්නම් තව number system එකක් තියෙනවා. මේකේ letters 16ක් තියෙනවා. base කීයද අපිට එතකොට? base 16. base 16 number system එකට අපි කියනවා hexadecimal numbers කියලා. එතකොට පුතේ hexadecimal numbers ගැන කතා කරද්දී මේකේ වගේම අපිට තියෙනවා decimal වගේම 0 1 2 3 4 5 6 7 8 9. හැබැයි පුතේ 10 11 12 13 මම මෙතනට ගන්නවා
13 14 15 16ක් තියෙනවා කියලා අපිට 15 වෙනි ලියන්න පුළුවන්. මොකද we are starting from 0 නේ. එතකොට අපි මේ 10 11 12 13 14 15 කියන numbers ඒ විදිහටම ඉන්ටර්ප්‍රිටෙන්ට් කරන්නේ නැහැ. අපි මේ hexadecimal වල ඒක පෙන්වන්නේ English alphabetical letters වලින්. ඒ කියන්නේ පුතේ 10 අපි represent කරනවා letter A එකෙන්. 11 letter B. 12 letter C. 13 letter D. 14 letter E. 15 letter F. මෙන්න මේක තමයි පුතේ data representation in computer systems වල basic එක. ඔයගලන්ට මේ numbers ටික ඔළුවේ නැත්තම් number system එක identify කරගන්න බැරි නම් octal ද binary ද decimal ද hexadecimal ද කියලා තාමත් ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න පුතේ ICT අමාරු වෙන තැන. so මාත් එක්ක මේ ගමන රැඳිලා ඉන්න අපි step by step යමු ඉස්සරහට පුතේ. numbers identification එකේ ඉඳලා number conversion එක දක්වා ලේසියෙන් කොට දාන්න කෙටි ක්‍රමත් එක්ක මම කියලා දෙන්නම්. එහෙනම් යමු වැඩි ඉස්සරහට. හරි ළමයි. එහෙනම් ඔයගොල්ලෝ දැන් දන්නවා identify කරගන්න number system එක. එහෙම නැත්නම් data representation in number systems වල identify කරගන්න දන්නවා තියෙන number systems වර්ග 4. මොනවද ළමයි තියෙන්නේ? octal අපි මුලින්ම ගමුකෝ binary, octal, decimal and hexadecimal. ඔයගලන්ට පුතේ part 2 එකේ first question එකේ අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි මේ conversions කියන්නේ. conversions වර්ග ගොඩාක් තියෙනවා. අපි කතා කරමු මේ conversions එකින් එක. හරිම ලේසි වැඩේ අල්ලගන්න. ඔයගලන්ගේ attention එක තමයි ඕනේ. කොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම කතා කරේ binary නේ පුතේ. binary කියන්නේ computer understanding language එකක්. use කරන්නේ zeros and ones. very good. හරි. අපි මේ binary එක convert කරන්න යනවා පුතේ. අපි අර කලින් කතා කරපු ඉතුරු number systems ටිකට. මොනවද? we have අපි මුලින්ම numeric double එක convert කරමු පුතේ. decimal ඊට පස්සේ අපි කතා කරමු octal and hexadecimal. අනේ මට කියන්නකො මේ ටිකේ බේස් එක මොනවද කියලා. very good. හරි. decimal නම් බේස් 10 පුතේ. octal නම් බේස් 8. hexadecimal නම් බේස් 16. very good. හරි. conversions කරද්දි පුතේ මම ඔයගලන්ට example වලින් binary number එකක් ගන්නම් මේ වැඩේ ගොඩ දාන්න. හරිනේ? අපි නිකන් ගමු 10යි 10 11 0 මේ number එක ගමු. හරි. ඔයගොල්ලෝ දැනගන්න දෙයක් තියෙනවා පුතේ මේ conversions කරද්දි number systems use කරද්දි හැම වෙලේම අපි ගන්න number system එකේ power එක base 2 the base 8 the base 10 the base 16 ද කියලා number එක යටින් notify කරන්න ඕනේ අපි. නැත්තම් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. so මම මේ අරන් තියෙන්නේ binary number එකක්. so I am notifying base 2 කියලා. එලකිරි. හරි. එහෙනම් ටක් ගාලා යන්න වැඩේට. ලේසි වැඩක් ගොඩ දාලා දාමු. හරි. decimal binary කියන්නේ පුතේ power 2. ඒක තමයි first theory එක මම ඔයගලන්ට කියලා දෙන්නේ. මුලින්ම අපි number එක ලියාගමුකෝ. 1 0 1 0 1 1 0. ඔන්න මම එහෙනම් number එක ලියුවා. ඔයගොල්ලෝ දැන් දන්නවා binary කියන්නේ base 2. very good. එහෙනම් මේ base 2 එක අපි multiply කරගන්න ඕනේ මෙතන 2 times වලින්. මතක තියාගන්න පුතේ මෙතන 2 times කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙවරක් චක්කර එහෙම නැත්නම් 2 multiplication table එක නෙමෙයි. power of 2s වලින් තමයි අපි මෙතන වැඩි කරන්නේ. ඒකයි මේකේ concept එක බර. හැබැයි හැම වෙලේම power of 2s එච්චර ලොකු අවුලක් නැහැ. කෙටි ක්‍රමයක් දන්නවා. කෙටි ක්‍රමෙන් කොට දාමු. 2 to the power 0 2 to the power 1 2 to the power 2. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ text book එකේ තියෙන්නේ. මේක ටිකක් කරදරයි පුතේ. මේක මේ විදිහට ගන්න ඕනේ නැහැ.
ඔයගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න පුතේ අපි කන්වර්ෂන් එකක් කරද්දී හැම වෙලේම බලන්න ඕනේ නම්බර් සිස්ටම් එකේ left to the right පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි හැම වෙලේම කන්වර්ෂන්ස් වෙන්නේ. එතකොට පුතේ අපි ෆස්ට් පිටිපස්සේ තියෙන නම්බර් එකට assign කරගන්නවා නම්බර් 1. දෙකේ ඒවා බිංදුවයි. ඒ කියන්නේ නම්බර 1යි. දෙකේම නැහැ. අපි එකක් කියලා දාගන්න මෙතනට. ඒක ඊට පස්සෙවත් දෙකෙන් වැඩි කරගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතාවක් මෙතන වෙන්නේ. 1 multiplied by 2 කියන්නේ කීයද? 2. Very good. 2 multiplied by 2 කියන්නේ 4. 4 multiplied by 2 කියන්නේ පුතේ 8. 8 multiplied by 2 16. 16 multiplied by 2 32. 32 multiplied by 2 64. එතකොට මේ දෙවෙනි පේළිය අපිට වැදක් වෙන්නේම නැහැ. දෙවෙනි පේළිය අදාළත්වයක්ම නැහැ. ඔළුවට ගන්න දෙයක් නැහැ පුතේ. බයිනරි එකක් ඩෙසිමල් වලට කන්වර්ට් කරද්දී බයිනරි කියන්නේ කම්පියුටර් රීඩින් ලැන්ග්වේජ් එකක්. අපි කතා කරන ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි කෙරුවලට එක දාගත්තා ඉස්සරහට දෙකෙන් වැඩි කරගෙන ගියා. power of 2 මොකද බයිනරි නේ. 1 2 4 8 16 32 64 ඔන්න ඔය වගේ ලස්සන නම්බර් සිස්ටම් එකක් එනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ පුතේ අපිට මේ උඩින් අපිට දීලා තියෙන බයිනරි නම්බර් එකේ බිංදු තියෙන වැලියුස් ටික කපා ගන්න. හරිම ලේසි. පළවෙනි එක බිංදුවක්. ඒක වැඩක් නැහැ. 2 ඕනේ, 3 ඕනේ, 4 වැඩක් නැහැ. 5 ඕනේ, 6 වැඩක් නැහැ. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන නම්බර්ස් ටික පුතේ ඇඩ් කරගන්න AC 16යි 64යි 80යි 84යි 86යි මම හරි නේද 86 නේද උත්තරේ දැක්කනේ මාරම ලේසි වැඩක් පුතේ ලොකු අවුලක් බරක් නැහැ මේකේ ICT මාර ලේසි concept එක ඔලුවට දාගන්න පුතේ concept එක ඔලුවේ තියෙනවා නම් කොට දාගන්න පුළුවන් so 80යි 86යි ඔන්න ඔය විදිහට තමයි අපි බයිනරි එකක් කන්වර්ට් කරගන්නේ ඩෙසිමල් වලට. අපි දැන් බලමු බයිනරි එක කොහොමද කන්වර්ට් වෙන්නේ ඔක්ටල් වලට කියලා. පුතාලා දැන් දන්නවා මෙන්න මේ යන ඕඩ් එක. එක දාගත්තා, එක දෙකෙන් වැඩි කරා, දෙක දෙකෙන් වැඩි කරා, හතර දෙකෙන් වැඩි කරා. ඔන්න ඔය විදිහට යන ඕඩ් එක දන්නවා. ඒකේ මට දැන් කියන ඔක්ටල් වල නම්බර් එකේ නම්බර් වැලියු බේස් වැලියු එක කීයද කියලා? බේස් 8. very good. බේස් 8. එතකොට පුතේ මෙතනත් අපි මුලින්ම නම් එක ලියා ගන්න ඕනේ. නම් එක ලියා ගන්න ඕනේ. එතකොට අපි ඊට පස්සේ කරමුකෝ. 10යි 110යි 110. හරි. නම් එක ලියාගත්ත පුතේ. ඔක්ටල් වල පුතේ අපි මේ බයිනරිස් කොටස් තුන කඩා ගන්න යනවා. ඒ කියන්නේ නම්බර්ස් 3න් 3ට අපි වෙන් කරගන්න යනවා ඔක්ටල් කන්වර්ෂන්ස් වල. ඒ කියන්නේ බයිනරි එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරද්දී අපි දැනගන්න ඕනේ ඔක්ටල් නම් 3න් 3 මම කියලා දෙන්නම් අයියෝ ඔයගොල්ලන්ට මේ 3න් 3 ගන්න කියලා. මේවා කෙටි ක්‍රම අච්චු පොතේ නැති කෙටි ක්‍රම මේ concept එක ඔලුවට දාගන්න බයිනරි කියන බයිනරි කන්වර්ෂන්ස් තමයි ලේසිම කන්වර්ෂන්ස් ටික පොතේ. 3න් 3 කඩාගත්තා. මං කිව්ව හැම වෙලේම left to මේ පැත්ත. කෙරෝල් ඉඳන් ඉස්සරහට 1 2 3යි කැඩුවා 1 2 3යි කැඩුවා එකක් ඉතුරුයි 3න් 3 කඩා ගන්න ඕනේ එහෙනම් ඉස්සරහට බිංදු දෙකක් දාගත්තා ලේසි ඔච්චරයි සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ ඊට පස්සේ what we should do is අපි මේක notify කරගන්නවා පුතේ powers වලින් පටන් ගන්න කෙරෝලේට අපි දාන්නේ 1 very good ඊට පස්සේ ඒක දෙකෙන් වැඩි කරනවා එතකොට අපිට එනවා 2 ඊට පස්සේ ඒන වැලියු එක පුතේ අපි ආයෙ දෙකෙන් වැඩි කරනවා then we are getting 4 very good දැන් නවත්තනවා ආයෙ මුලට මෙතනට 1 2 4 very good මෙතන 1 2 4 very good 1 2 4 concept එක ලේසි දැක්කනේ දැන් වැඩේ අල්ල ගන්න තියෙන්නේ ගොඩ දැන් ගොඩ හරි මෙතන 1 වලට වැලියු එකක් කියනවාද පුතේ 1 වලට වැලියු එක නෑ මොකද බිංදුවයි තියෙන්නේ එහෙනම් 1 ගන්න බෑ
values තියෙන numbers ටික විතරක් ලස්සනට add කරගන්නවා අපි. මෙතන 4ට value එකක් තියෙනවා 1. 2ට value එකක් තියෙනවා 1. එතකොට 4යි 2යි add කරනවා. අපිට මෙතනට එනවා 6. 6 එනවා. හරිනේ 6. මෙතන එකට value එකක් නැහැ. 0 තියෙන පුතේ. 4ටත් value එක 0. මෙතන එතකොට අපිට add කරන්න දෙයක් නැහැ. කෙලින්ම අපි 2 ගන්නවා. ඕකේ නේ? මෙතන පුතේ add කරන්න දෙයක් නැහැ. කෙලින්ම අපි 1 ගන්නවා. එහෙනම් ඔන්න octal value එක එනවා. 126. 126 කියලා දැම්මොත් හරිද? දැන් මෙහෙම දීපොත් පුතේ මේක ඩෙසිමල් එකක් වෙන්න පුළුවන්. ඔක්ටල් එකක් වෙන්න පුළුවන්. හෙක්සාඩෙසිමල් එකක් වෙන්න පුළුවන්. අපි දන්නේ හැම වෙලේම බේස් එකෙන් ඒක නොටිෆයි කරන්න ඕනේ. ඕකේ? good. එහෙනම් බේස් 8. ඔන්න එහෙනම් ඔක්ටල් එකක් ගත්තා. හෙක්සාඩෙසිමල් එකත් මේ වගේමයි ලේසි. concept එක උඩට දාගමු. තුරු ටික හදන් යන්නේ ඔයගොල්ලන් අතේ තියෙන. දැන් ඔයගොල්ලෝ ඕන ගාණක් කරයි. නම්බර එක තමයි 10යි 10යි 110. හෙක්සාඩෙසිමල් බයි ඔක්ටල් නම් පුතේ අපි ගැඩුවේ කීයකටද? ඔක්ටල් නම් අපි divide කරගත්තා 3/3. Now we are coming to hexadecimal. Hexadecimal නම් අපි divide කරගන්නවා 4/4. ඔක්ටල් මල්ලි hexadecimal අයියා ඔක්ටල්ට නම් 3යි කරේ hexadecimalට 4ක් කරනවා. 4/4 කැඩුවා. 1 2 3 4 1 2 3 එකක් අඩු. එහෙනම් ඉස්සරහට බිංදුවක් දාගත්තා. simple. හරි. දාගමු values ටික. 1 1 multiplied by 2 2 2 multiplied by 2 4 4 multiplied by 2 8. ඕහෝ නැවතුවා. හැදුවනේ. ආයෙ මුලට. 1 2 4 8. ඔන්න ඔය විදිහට අපි මුලින්ම අපේ values ටික දාගන්න ඕනේ. ඊට පස්සේ හිස්තන් පුරවනවා වගේ වැඩක්. 1 වලට value එකක් නැහැ. එහෙනම් අපිට ඒක වැඩක් නැහැ. මෙතන values තියෙන 4යි 2යි විතරයි. 4 plus 2 equals 6. 4 plus 2 equals 6. මෙතන value එකක් තියෙන්නේ 4 plus 1 විතරයි. 4 plus 1 equal 5. එහෙනම් hexadecimal value එක කීයද පුතේ? 56 to the power of 6t. අමාරුද ICT? දැන් ඕක කරගන්නද ඔයගලන්ට අමාරුයි කිව්වේ. concept එක තමයි පුතේ වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ concept එක ඔළුවට හරියට දාන් ඉන්නවා නම් ඔයගලන්ට මතකයි නම් binary base 2 කියලා මුලින්ම අපි decimal වලට convert කරද්දී එක දාගන්න. හැම වෙලේම පටන් ගන්න එකේ left to right පිටිපස්සේ ඉඳන් ඉස්සරහට යන්නේ. එකෙන් පටන් අරගෙන 1 2 4 8 කියලා දෙකෙන් දෙක වැඩි කරගෙන යනවා decimal නම්. octal නම් කොටස් 3කට කඩා ගන්නවා 3/3 කඩා ගන්නේ 1 2 4. hexadecimal නම් කොටස් 4 ගානේ කඩා ගන්න. ඒ කියන්නේ numbers 4කට වඩා slash එකක් යනවා. 1 2 4 8. මෙන්න මේ විදිහට ගියා. values ටික add කරා. ලේසියෙන්ම උත්තරය ආවා. එහෙනම් අවුලක් නැහැනේ. ගොඩනේ වැඩේ. එළගිරි. එහෙනම් එච්චරයි වෙන්න ඕනේ. මේ වගේ concept එක ඔළුවේ තියාගන්න ඕන ගාණක් simply කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් number system එකක් identify කරගන්නත් දන්නවා. binary conversions ටිකත් ගොඩ දැම්මා. දැන් යමු අපි කතා කරන අපේ digits වලට decimal conversions. එහෙම නැත්නම් decimal number system එකේ conversions ටික කොහොමද වෙන්නේ කියලා දැන් කතා කරමු පුතේ. එහෙනම් decimal base එක දැන් base සමතක කරන්න එපා හැම වෙලේම base එකෙන් ගහන ගේමක් මේක. අපිට තියෙනවා binary වලට convert කරන්න කියනවා. එක්ක අපිට කියයි octal convert කරන්න කියලා. එහෙම නැත්නම් hexadecimal convert කරන්න කියයි. ඕකේ. අපි ගමු 65 ගමු 65. හරි ඔයගොල්ලෝ අපිට දෙනවා 65 base 10. binary කියන්නේ පුතේ base කීයද? base 2 නේ. binary කියන්නේ base 2. එහෙනම් ලේසියිනේ වැඩේ. 65 ඔයගලන්ට කරන්න තියෙන්නේ දෙකෙන් බෙදන් යන්න. දෙකෙන් බෙදන් ගිහිල්ලා රිමයින්ඩර්ස් ටික එකතු කරගන්නයි මේකේ තියෙන්නේ. ටිකක් බෙදීම පැත්තේ මැතමැටිකලි ස්ට්‍රෝං වෙන්න ඕනේ මෙන්න මේකට නම්. 65 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදද්දි පුතේ 6ට 2 ඒවා කීයද? How many 2's inside 6? 2 times 3 is 6. Do we have any reminders? No reminders. Then
we are considering 5. Inside 5 how many 2s? පහේ ඇතුලේ දෙකේ ඒවා කීයක් තියෙනවද? දෙවරක් 2 4යි ඉතුරු 1යි. හරි නේද? එලකිරි නේද? Okay. එහෙනම් අපි ඊළඟ එක බලමු. We have 2 දෙකෙන් බෙදනවා. 3 ඇතුලේ දෙකේ ඒවා කීයක් තියෙනවද? Inside 3 how many 2s are there? 1 2. දෙවරක් 2 times 1 is 2. Remainder 1. Remainder 1. Remainder 1 කියන්නේ මොකද? Remainder එක මෙතන චූටියට දාගමු. Then we have 12. 12 divided by 2 is 16. Do we have any reminders now? No, we don't. එහෙනම් බිඳුව. 16 divided by 2. ඔන්න දැන් නම් චක්‍රයෙන් යන්න පුළුවන්. 8 0. 2 divided by 8 4. No remainders. 2 divided by 4 2. Do we have remainders? No remainders. Then 2 divided by 2 equals 1. Do we have remainders? No remainders. Then we are dividing 1 by 2. මේක අනිවාර්යෙන් කරන්න පුතේ නැත්තම් පටල ගන්නවමයි. එක නෙමෙයි තියෙන්න ඕනේ. අන්තිමට ඔයගේ මේ සයිඩ් එකේ බිංදු වෙනකන් ඔයා ඩිවයිඩ් කරගන්න ඕනේ. 2 එකෙන් බෙදුවම බිංදුවයි එකේ ඇතුලේ දෙකේව නැහැනේ. බිංදුවයි ඉතුරු 1යි. මේ වගේ උත්තරයක් ඔයාට එනවා. පේන උත්තර ටිකක් ලොකුයි. අමාරුයි නෑ නෑ සුදා අමාරු නෑනේ. කවුද අමාරුයි කියන්නේ? මෙන්න මේ ටික ඔයා යට ඉඳන් උඩට ලියන්න. So this is the binary equivalent of decimal 65. මොකක්ද equivalent එක? යටම තියෙන්නේ 1 1 2 3 4 5 zeros. 5 zeros and again 1. මම මෙතන ලියන්න පේන්නේ නැත්නම් 1 5 zeros and 1 to the power 2. මෙන්න මේක තමයි පුතේ decimal 65 වල binary equivalent එක. හරිම ලේසියිනේ වැඩේ. දෙකෙන් පටන් ගත්තා divide කරගෙන ගියා. Simple as that. octal වලටත් එහෙමයි. octal වලටත් එහෙමයි. අමාරුවක් නැහැ. ඉන්න මම උත්තරේ ලියාගෙන ඉන්න නැත්නම් උත්තරය අමුතුනත් 1යි 5 zeros 1. octal වලටත් පුතේ මේ concept එකමයි. මොකද්ද concept එක? octal කියන්නේ base to the නෑ base 8. very good. octal වලත් ඉතින් මෙන්න මේ number එක. මොකද්ද number එක අපේ? 65. 8ෙන් බෙදන්න. 8ෙන් බෙදන්න. 65 ඇතුලේ 8 ඒවා කීයද? 8 වරක් 8 64යි එකක් ඉතුරුයි. 8 වරක් 1 8යි බිංදුවයි. එක තියෙන්න පුළුවන්ද? බෑ එක තියෙන්න බෑ. ඒකනේ concept එක. 8ෙන් බෙදනවා. 8ෙන් බෙදනවා. මොකද අපිට එන උත්තරේ? මේ පැත්තේ ටික ගත්තා යට ඉඳන් උඩට. ඒකට ආන්සර් එක මොකක්ද ඔක්ටල් වල? 1 0 1. බේස් එක 8. ඔක්ටල් වලට චූටි සීක්‍රට් එකක් කියලා දෙන්නම් පුතේ. ඔයගොල්ලන්ගේ උත්තරේ හරිද කියලා චෙක් කරන්න. ඔක්ටල් වලට චූටි සීක්‍රට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ එන වැලියුස් වල එක නම්බර් එකක්වත් 8ට වඩා වැඩි වෙන්න බෑ. 8ට වඩා වැඩි වෙනවා කියන්නේ කන්වර්ෂන් එක ආයි රීචෙක් කරන්න වෙනවා. එතන ලොකු ඩවුට් එකක්. මොකද ඔක්ටල් කියන්නේ බේස් 8. බේස් 8 8 තියෙන්න පුළුවන්ද? 8 තියෙන්න පුළුවන්ද? 8 තියෙන්න බෑ. මොකද බිංදු විඳන් එන්නේ. 8 ආවත් උත්තරේ වැරදි. 8ට පල්ලෙහා ඕනම නම්බර් එකක් තියෙන්න පුළුවන් ඔක්ටල් කන්වර්ෂන්ස් වල. good. එහෙනම් දැන් යමුනේ හෙක්සාඩෙසිමල් වලට. ලේසියිනේ වැඩි අල්ලගත්තනේ. දැන් දන්නවා ඔයගොල්ලෝ මම කරන්නත් ඕනේ හෙක්සාඩෙසිමල් කොහොමද කරන්නේ කියලා. ලේසි. 16න් බෙදන්න තියෙන්නේ. 16න් බෙදලා චක්‍රේ ප්‍රශ්නයක් නම් පුතේ ලියාගන්නකො පැත්තකින්. එක්සෑම් එකේ කටුවට කොලයක් දෙන්නේ ඒකයි. 16 දෙයක් කීයද? 32යි. 16 3ක්. 16 3ක් බලන්න. 3 වරක් 6 18යි. 3 වරක් 3 එක 48යි. 4ටත් 16 එන්නේ නෑනේ. 16 4යි 24යි 64යි 64යි 16 4ක් ගන්න පුළුවන්.
16 times 4 is how much? ළමයි 4 times 6 is 24. 4 times 1 is 4. 5, 6. We are getting 64. So 16 times 4 is 64. What's the remainder? Remainder 1. අපිට 4 වලින් මේක නවත්තන්න පුළුවන්ද? බෑ. Always it should be 0. We are dividing it by 16. We are getting 0 here. Remainder 4. එහෙනම් මොකද කරන්නේ? මේකේ යට ඉඳන් උඩට එච්චරයි. Simple concept. යට ඉඳන් උඩට. Then we are getting an answer. Decimal 65 equivalent එක තමයි පුතේ. hexadecimal වලින් නම් 41 to the power 16. ඔන්න හොමයි උත්තර තුන ගන්නෙ. දැන් මේ කන්වර්ෂන්ස් අමාරුද? නෑ කන්වර්ෂන්ස් නෙමෙයි අමාරු. ඔයගලන්ට concept එක ගිහිල්ලා නෑ. ඒකයි ප්‍රශ්නේ. දැන් clear නේද? lazy වැඩක්. lazyෙන් කොට දාන්න පුළුවන්. කිසි අමාරුවක් නෑ. no doubts at all. තේරුණාද? any questions ළමයි? එලකිරි concept එක ඔළුවේ ගේම ගහගෙන ගියා. මතකයි decimal නම් මොකද කරන්න තියෙන්නේ? අනිත් ඒවල bases වලින් බෙදන්න. decimal number එකක් දීලා binary ඉල්ලුවොත් binary base එක 2 2කින් බෙදුවා. octal base එක 8 8ෙන් බෙදුවා. hexadecimal base එක 16 16ෙන් බෙදුවා. Simple as that. තව තියෙන්නේ you almost have just 2 conversions. lazy. දෙකම එක වගේ යන්නේ. එකක් ඔළුවට concept එක දාගන්නවා කියන්නේ අනිත් එක lazyෙන් ගොඩ. Now we are converting octal numbers base 8 numbers to binary to decimal to hexadecimal. Kamu octal number එකක් කියන්න මට octal number එකක්. අපිට octal number එකක් කියවලා තියෙනවා 56. 56 to the base 8. ඔයගොල්ලන්ට මතකද ළමයි අපි binary එකක් octal කරද්දී 3 3 කැඩුවා numbers 3 3. මොනවද මේ numbers 3? 1 2 4 නේ 1 2 4. එහෙනම් මෙතනත් අපි මේ concept එකම තමයි අනිත් පැත්තට vice versa අනිත් පැත්තට කරන්න යන්නේ. 56 ලියාගත්තා. මේ විදිහට දෙකකට කඩලා ලියාගන්න. numbers දෙකයි දෙකකට කැඩුවා. මොනවාද? 1 2 4. මේ පැත්තේ 1 2 4. එක දා ගන්නවා එක දෙකකින් වැඩි කරනවා දෙක දෙකකින් වැඩි කරනවා 4 එනවා. දැන් පුතේ අපිට කරන්න තියෙන්නේ බොහොම simple වැඩක්. we should create this value. අපි මේ value එක මේ numbers එකතු කරලා හදන්න ඕනේ. 4 plus 2 කීයද පුතේ? 4 plus 2 6. බෑනේ. 4 plus 1 නම් 5 හැදෙනවා. හරි නේද? එහෙනම් 4 වලට 1 එනවා, 2 වලට 0 එනවා, 1 වලට 1 එනවා. හරි. lazy. දැක්කනේ වැඩේ ගොඩ. simple. 4 5 6 1 on the 1 on නැහැ. මෙන්න උත්තරේ. මෙහෙම දාලා බෑ. චූටි වලන්දක් කරාස. අනිවාර්යෙන් මොකද දාන්න ඕනේ? base එක indicate කරන්න පුතේ. So your answer will be this is the binary equivalent of octal 56. වැඩේ අමාරුද දැන්? නෑනේ. concept එක ඔළුවේ නම් වැඩේ කොට දාගන්න පුළුවන් නේද? easy as that. very good. decimal convert කරන්නලු. ඔයගොල්ලෝ ගත්තනේ මේ number එක මේ binary number එක ගන්න විදිය දන්නවනේ. මේකට 1248 value එක දැම්මා. ඔන්න ඔයගොල්ලන්ට binary එක ආවේ මේක නේද? මේකනේ ආවේ 1 2 4 8 16 32. දැන් power 1s තියෙන ඒවා විතරක් 1 power එකක් දීලා තියෙන ඒවා විතරක් ටික එකතු කරනවා. 32කට එකක් තියෙනවා. 8 ගන්න ඕනේ 4 ගන්න ඕනේ 2 ගන්න ඕනේ. මොකද ඒවට විතරනේ පුතේ 1 power එක දීලා තියෙන්නේ. එතකොට ඒ ටික විතරක් අරගෙන ආව එකතු කරන්න. 42 plus 8 40 32 plus 8 40 40 plus 4 44 46. එහෙනම් ඔයගේ decimal value එක 46. හරි නේද? වැඩේ ගොඩ නේද? හරි. අන්තිමට දැන් එහෙනම්
hexadecimal එකට convert කරලා බලමු අපි. hexadecimal convert කරද්දී පුතේ octal මල්ලි ඒකෙන්ද 3න් 3 කැඩුවා. hexadecimal අයියා ඒකෙන්ද කඩන්නේ 4න් 4. hexadecimal conversion එකත් මාරම ලේසි පුතේ. concept එක ඔළුවට දාගන්න විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ආව නේද මෙතන binary value එකක්. 1 0 1 1 1 0 කියලා. මේක නෑ binary conversion එක. octal නිසා අපි කැඩුවේ 3/3. මොකද octal මල්ලි. අල්ලිය වැඩි ගණන් එපා. අයියා නම් 4/4 hexadecimal 1 2 3 4 මෙතනින් කැඩෙනවා දෙකක් නැහැ. ඒ වෙනුවට මම බිංදු දෙකක් දා ගන්නවා. 1 2 4 8 1 2 4 8 හතර හතරට කඩන්නේ hexadecimal ඉඳලා. ඕකේ. good. හරි. ඔන්න දැන් ඔයගොල්ලන්ගේ නම්බර් එක මම ලියලා 4/4 කඩනවා hexadecimal ඉඳලා. good. හරි. එහෙම කැඩුවට පස්සේ පුතේ අපිට කරන්න තියෙන්නේ මේ ones තියෙන values ටික එකතු කරන එක. 0 එක අයින් කරා 0 එපා ones තියෙන ටික එකතු කරා. ලේසි. 8 වලට පාව එකක් තියෙනවා 4 වලට පාව එකක් තියෙනවා 2 වලට පාව එකක් තියෙනවා. 8 plus 4 12 12 plus 2 gives you 14. මෙතන නම් 2 විතරයි තියෙන්නේ. දැන් අපිට 14 ලියන්න පුළුවන් hexadecimal වල. මතක් කරලා බලන්න 14 කියන එක ලියන්න පුළුවන්ද කියලා බෑ. 14 වලට අපි represent කරේ alphabet එකේ තියෙන letter එකක් තමයි අපි use කරන්නේ 14 declare කරන්න. 10 11 12 13 14 10 11 12 13 14 හයි 10 11 12 13 14 A B C D E letter E. එහෙනම් ඔයගොල්ලන් hexadecimal value එක වෙන්නේ පුතේ 2e to the power of 16. ඔන්න ඔහොමයි අපි අර දුන්න octal එකක් convert කරන්නේ hexadecimal වලට. වැඩේ ගොඩනේ. ලේසිනේ. මේකද ඔයගොල්ලෝ අමාරුයි කියන්නේ නෑ මේ concept එක. පුතේ මේක එකපාරක් කරලා නිකන් ඉන්න එපා. ගෙදරදී practice කරන්න. වීඩියෝ එකේ වෙන්නේ එකපාරයි. අපේ class එකේ අපි තව කරනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ වෙන්නේ එකපාරයි. ඒකින්ද ගෙදරදී ගොඩක් practice කරන්න. මේ වගේ ගණන් කරන්න papers වල තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ අනිවාර්ය ගණන් දෙකක් තියෙනවා. part 1 එකේ ඕන තරම් ගණන් තියෙනවා. so ගෙදරදී අරන් practice කරන්න. practice makes you perfect. ගොඩ දාගන්න පුළුවන් concept එක ඔළුවේ තියාගන්න. මේක පාඩම් කරන්න දෙයක් නෑ. ICT එකයි ලේසි වෙන්නේ. ICT කරන්න කියන්නේ ඒකයි. there's nothing to study in ICT. just have the concept. හරි. ටග්ගා රිවයිස් එකක් යන්න. අපිට දීලා තියෙන octal number එකක් convert කරන්න ඕනේ binary decimal hexadecimal වලට. binary වලට convert කරේ කොහොමද? දුන්න number එක octal එතකොට කඩා ගන්නවා 3කට. binary නම් 3කට කඩාගත්තා. මොකද vice versa මතකනේ binary එකක් octal කරේ 3කට කඩලානේ. එහෙනම් octal එක binary කරලා ඒ numbers දෙකට values 3ක් පුරවනවා. හරිද? binary value එක ගත්තා. ඒ binary value එක ගත්තට පස්සේ වන් decimal එක නිකන් මෙහෙම ගණන් ගන්න පුළුවන් decimal එක 1 2 4 8 values power එක මම කියලා දුන්නානේ. ඒ ටික දැන් මම value එක ගත්තා. ඊට පස්සේ hexadecimal කරද්දී අර ගත්ත binary number එක 4කට කඩනවා. අර ගත්ත binary number එක 4කට කඩනවා. ඔයගොල්ලෝ binary යන කරා conversions තුනටම octal වලින් කරා conversions decimal වලින් කරා conversions. දැන් අපි කරන්න යන්නේ hexadecimal වලින් අන්තිම conversion එක. hexadecimal කියන්නේ power of 16 අමතක කරන්න එපා. අපිට ඕනේ binary convert කරන්න, අපිට ඕනේ decimal convert කරන්න, අපිට ඕනේ hexadecimal convert octal convert කරන්න. මෙන්න මේ තුනට අපි convert කරන්න යන්නේ දැන්. value එකක් okay 3f 3e okay 3 දීලා දෙනවා අපිට value එකක් විදියට. අපි දැන් බලමු කොහොමද මේ conversions ටික වෙන්නේ කියලා. binary නම් පුතේ මතක තියාගන්න මොකද්ද hexadecimal octal නම් අපි කැඩුවා 3න් 3ට. එහෙනම් මේක අපි කඩනවා 4න් 4ට. 1 2 4 8 1 2 4 8 හයි නේද? බිංදුවයි 2 1 3 හැදෙනවා. බිංදුව e කියන්නේ කීයද? A B C D E A B
10 11 12 13 14 sorry 14 හදන්න ඕනේ ඔයගොල්ලෝ මෙතන E එක වෙනුවට 8 8යි 4යි 12යි 12යි 2යි 14 ඔන්න වැලියු එක ගත්තා මෙන්න මේක තමයි බයිනරි ඉක්වලන්ට් එක ලේසි මේකට තමයි අමාරුයි ගන්න ඕගොල්ලෝ කොහොමද ඩෙසිමල් කරගන්නේ දන්නවා වැඩේ බයිනරි නම්බර් එක ලේසියෙන් අරගත්තා මල්ටිප්ලයි කරගෙන යන්න තියෙන්නේ 1 2 4 8 16 32 64 1 2 8 මේ දෙක වැඩක් නැහැ මේ ටික ඔක්කොම ඕනේ එතකොට 32 ඇඩ් වෙනවා 16 ඇඩ් වෙනවා 8 ඇඩ් වෙනවා 4 ඇඩ් වෙනවා 2 ඇඩ් වෙනවා එතකොට 32 plus 16 කියන්නේ 48 12 2 62 තමයි ඔයගොල්ලන්ගේ ඩෙසිමල් ඉක්වලන්ට් එක. හරි නේද? දැන් ඔයගොල්ලෝ මේ උඩ ගත්ත නේද බයිනරි නම්බර් එකක්. ඔක්ටල් කරද්දි මොනවද කරන්න ඕනේ? 3ෙන් 3. දැක්කද දැන් ඔයගොල්ලෝ දන්නවා. මම උගන්වන්න දෙයක්වත් නැහැ. 2 1 5යි මේක 3ෙන් 3 කැඩුවා. මෙතන එනවා 1 2 4 1 2 4 1 2 4 මෙතන වැලියු එකක් නැහැ 4 5 6 7 මෙතන 4 5 6 එතකොට ආන්සර් එක පුතේ 76 to the power 8 ඔන්න ඔකට ඒ ළමයි අමාරුයි ගන්නෙ කන්වර්ෂන්ස් කීයක් කරාද අපි 1 2 3 4 ඒ වගේ කන්වර්ෂන්ස් 4 ඒවා 3ක් කරා 12 කන්වර්ෂන්ස් 12ක් බොහොම පොඩි කාලෙකදී ගොඩ දැම්මේ දැක්කනේ මේවා කෙටි ක්‍රම මම ඔයගලන්ට ලේසියෙන් මේ වගේ තව ඉස්සරහට එපිසෝඩ්ස් ටිකක් ගේන්න අපි ක්ලාස් එකේ මීට වඩා දේවල් කරනවා ළමයි පේපර්ස් එක සෝ මම හිතනවා අද ලෙසන් එක තේරෙන්නේ නැති කියලා පුතේ ප්‍රැක්ටිස් කරන්න ගෙදර ඕගොල්ලෝ O levels යන්න ඉන්න ළමයි නම් grade 10 11 නම් ඉන්නේ දැන් ඉස්සර වගේ වැඩි සෙල්ලම් කරන්න කාලයක් නෙමෙයි දැන් ප්‍රැක්ටිස් කරන්න ඕන කාලේ මේක ලේසියෙන් ප්‍රැක්ටිස් කරලා concept එක ඔලුවට දාගත්තොත් ආයෙ term test එකක් ලඟ වෙලා ගානක් දෙයක් කරන්න වැඩේ ඉවරයි. අර අච්චු පොතේ text book එකේ තියෙනවා වගේ හැලි ලියලි ඉන්න ඕනේ නැහැ. මේ lesson එකේ හැම වෙලේම ආන්නේ conversion එකක් විතරයි. හරිද? ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ඒ conversion එක ලේසියෙන් ඉවර කරලා දැම්මා. කොහොමද? hexadecimal number එකක් දීලා තිබ්බා convert කරන්න ඕනේ binary වලට. hexa කියන්නේ අයියා 4න් 4 තමයි කඩලා තියෙන්නේ. 1 2 3 1 2 4 8 වැලියු එක ගත්ත බයිනරි වලින් ඒකම ඩෙසිමල් වලට හැරෙව්වා මේ ගත්ත බයිනරි වැලියු එකෙන්ම ඔක්ටල් එක හෙව්වා හරි නේද වැඩේ ගොඩ නේද හදිසියනි හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරන්න කියලා තිබ්බොත් මොකද කරන්නේ ඉස්සෙල්ලාම බයිනරි එක හොයන්න ඕනේ බයිනරි හොයන්න නැතුව ඔක්ටල් වලට කන්වර්ට් කරන්න බෑ ඕක තමයි සිස්ටම් එක හරිනේ එහෙනම් අපි මේ වගේම තව එපිසෝඩ් එකකින් හම්බෙමු. මම හිතන් ඉන්නවා ඊළඟට ඔයගොල්ලෝ ලොජික් ගේට් එකත් මේ වගේ ආතල් එකටම ගොඩ දාලා දෙන්න. බලමු එහෙනම් channel එකට subscribe එකක් දාලා තියන්න. ICT පිස්සක්, ICT වැඩක් එකට එකතු වෙලා ICT ගේමක් ගහන එකම තැන අපේ වන්තිය. එහෙනම් ආයිබෝ වේවා.